හෙලෝ යාළුවනේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ විදිහේ විසි කරලා දාන LED බල්බ් එක අපි ලේසියෙන්ම රිපෙයාර් කරගන්න. ඉතින් මේක අඩු වියදමකින් රුපියල් 5ක වගේ බල්බ් එකක් විතර අපිට ඕනේ ඉන්නේ. ඉතින් චූටි බල්බ් එකක් අර LED බල්බ් එකක්. ඒකෙන් අපි මේක රිපෙයාර් කරගන්න විදිහ බලමු. ඉතින් ඒ වගේම මේක අන්තිමට මම විශේෂ දෙයක් කියන එක බලන්න අනිවාර්යයෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා මතක් කරනවා. ඉතින් අපි දැන් මේ විදිහට මේක මේ බල්බ් එක අපි කරන්ට් එකට දාගෙන තියෙන්නේ. ඉතින් කරන්ට් එකට ගහලා තමයි මම පෙන්නන්නේ මේ බොරු නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මම මේ විදිහට දාගත්තාම මේක කිසිම පත්තු වෙන්නේ නැහැ එක බල්බයක්වත්. ඉතින් ඒකට අපි කරන්නේ මේක අපි චෙක් කරගන්න ඕන මොකද්ද පිච්චිලා තියෙන්නේ. ඔගේ ගොඩක් වෙලාවට බල්බ් තමයි පිච්චෙන්නේ. මෙන්න මේ විදිහේ අර ලොකු කම්බි තියෙන වයර් එකක් අරගෙන දෙපැත්තෙන් නමල රවුමට නමලා මේ දෙපැත්තෙන් සුද්ධ කරලා තියෙනවා. ඉතින් ඒක අපි වෙන්න මේ විදිහට මේ චූටි LED බල්බ් වලට තියලා අපි එකින් එක චෙක් කරගන්න ඕනේ. ඉතින් මුලින්ම අපි එක පැත්තකින් පටන් ගමු. ඔයගොල්ලන්ට පේන්නේ නැති මම මේක තියද්දිම පත් වෙනවා. ඉතින් පළවෙනි බල්බ් එකෙන් ඉතින් මම පෙන්නනවා ඔයගොල්ලන්ට. ඉතින් මේක එතකොට එහෙම පත් වෙනවා කියන්නේ මේක දැන් බලන්න ඔයගොල්ලන්ට බල්බ් ඔක්කොම පත් වුණා. ඉතින් ඒ කියන්නේ මේ බල්බ් එකේ පිච්චිලා තියෙන අන්නේ මම තියාගත්ත බල්බ් එක. ඉතින් අපි කරන්න ඕනේ මේ බල්බ් එක ඉතින් අයින් කරලා එතෙන්ට LED බල්බ් එකක් දාගන්න එක. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් දැන් ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙතනදී මට පුංචි අතපසවීමක් වෙලා පොඩි වැරදීමක් වෙනවා. ඉතින් මේ බල්බ් එක හදාගන්න බැරි වෙනවා ඉතින් මට. ඉතින් මේ පේන ඇති ඔයගොල්ලන්ට මං ගැලෙව්වේ වැඩ කරන හොඳ බල්බ් එකක්. ඉතින් ඒ වුණාට ගලවන්න දීපේ ඊට එහා පැත්තේ බල්බ් එක. ඉතින් අපි ඒ හින්දා වෙන බල්බ් එකක් රිපෙයාර් කරමු. දැන් ඕක කරන්නයි කියන්නේ මම. ඉතින් මෙන්න මේ විදිහ අපි වෙන බල්බ් එකක් කරගෙන ඔයගොල්ලෝ පැහැදිලිවම පේන එක නම් පිච්චිලා අළු වෙලාම ගිහිල්ලා තියෙනවා වගේ නිකන් කළු වෙලා තියෙනවා. ඒක තමයි අනිවාර්යයෙන් පිච්චිලා තියෙන්නේ කොහොම. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් හරියටම. දැන් අපි මේක මේ කරන්ට් එකට දාගන්න එක පේන ඇති ඔයගොල්ලන්ට ලාවට එළියක් එනවා. ඒ වුණාට හරියම එළිය නෑ මේකේ. ඉතින් දැන් මම කරන්න යන්නේ ඔයගොල්ලෝ පේන ඇති අර බල්බ් එක තියලා බලනවා අර කම්බිය වුණාට පත් වෙන හරියට කනෙක්ට් වෙන්නේ නෑ මං හිතන්නේ. ඒ හින්දා මම කරන්නේ ඕකේ අර ස්ක්‍රූප්නි නම් පාවිච්චි කරලා මේකේ බල්බ් එක ගලලා ලයින් කරලා ඉවරලා මේ ෂෝට් කරලා බලනවා. ඔයගොල්ලෝ පෙන්නන කොහොමද ඕකේ ඒක තමයි පිච්චිලා තියෙන අය කියන්න දෙයක් නෑ. ඉතින් පේනවනේ ඔයගොල්ලන්ට පැහැදිලිවම. ඉතින් ඊට පස්සේ මේක අපි ගලවලා ඉවරලා අපි මේකට මේ තියලා බලමු මේ අර කම්බි කැල්ල එතකොට කොහොමද පත් වෙයිද කියලා. ඔයගොල්ලෝ පේනද දැන් මම මේ කරන්ට් එක දාගත්ත කලින් වගේම ලාවට තමයි පත් වෙන්නේ. ඉතින් දැන් අපි මේකට කම්බි දෙක තියපු ගමන් ඔයගොල්ලෝ පේන්නේ නැති හරි විදිහට මේ බල්බ් එක එළිය එනවා. ඉතින් ඒකට අපි කරන්නේ එතන තියෙන මුලින්ම අපි එතන බල්බ් එක දාගන්න කලින් මෙන්න මේ විදිහට EN ටිකක් බවුත් එකේ තවරගෙන ඉවරලා එතන තියෙන පොඩි තාඩු කැලක් වගේ කලින් බල්බ් එකේ තිබ්බ එක. ඉතින් ඒක අපි තියාගෙන ටික වෙලා රත් කරනකොට ඒක නිකම්ම මේ හීට් ගන්න අපේ තිබ්බත ඕක ලේසියෙන්ම ගලවන්න පුළුවන්. මේ බවුත් එකකට පුළුවන්. ඉතින් ඒ විදිහට තියද්දී අපි මේක මේ නිකන් ගැලවිලා එනවා. ඉතින් ඒ විදිහට අපි මේකේ ඒ කැලි දෙකම ගලව ගන්න එක තමයි කරන්නේ. ඉතින් මේ බල්බ් එකෙත් පොඩි අවුලක් තිබ්බා. මේකේ ධන ඍණ කිසිම තැනක සඳහන් කරලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහේ බල්බ් එකක් ඔයාලා ගත්තේ එක පැත්තේ පේනවාද ඍණ තියෙන අනිත් පැත්තේ තමයි ඒකට ධන වෙන්නේ ඉරි කැලක් වගේ තියෙන. ඒක තමයි ඍණ. ඉතින් ඒ වගේම අනිත් බල්බ් එකේ පේනවාද එහෙම කිසිම දෙයක් සඳහන් කරලත් නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි බල්බ් එකක් දාගෙන බලමු කමන්නේ. ධන ඍණ මාරුනොත් මොකක් හරි කරමු. ඉතින් මේ විදිහට අපි බල්බ් එක ධන ඍණ හොයලා දන්නවනේ. දිග පින් එක දාන කොට පින් එක රින්න. එහෙමත් නැත්නම් මේක ඇතුලේ ඔයගොල්ලෝ පේනවාද නිකන් දිගට හීනි පින්නයක් තියෙනවා. ඒක තමයි ධන වෙන්නේ. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා ටිකක් මහත පින්නක්. ඒක තමයි ඍණ වෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට මේකේ ධන ඍණ බල්බ් වල මේ චූටි LED බල්බ් වල හොයාගන්න පුළුවන්. ඉතින් මේ වගේ බල්බ් රුපියල් 5ක් වගේ පොඩි මුදලක් තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි වෙන්න මෙතන ධන ඍණ දැන් දන්නේ නැති හින්දා සාමාන්‍ය අපි හිතලා අර බල්බ් එක පාස් ගන්න එක තමයි කරන්නේ. ඉතින් මේ ධන ඍණ බලන්න විදියක් නැහැ. ඉතින් ඉස්සෙල්ලාම අපි මෙතෙන්ට EN ටිකක් තියාගෙන අපි මේක පාස් කරගෙන බලමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද දැන් මම මෙන්න මේ විදිහට මේ බල්බ් එක මේ බල්බ් එකට පාස් කරගෙන තියෙනවා. ඉතින් දෙක එකට ගෑවෙන්න තියන්න බෑ. අපි ගානට මේ විදිහට මේ හරියට පාස් ගන්න ඕනේ. ඉතින් දිග වැඩි කොටස් ටික කපලා අයින් කරලා අපි මෙන්න මේ විදිහට මේක දාගෙන බලමු. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරයිද කියලා. ඉතින් අවුලක් නැහැ. පේනවා ඇති ඔයගොල්ලන්ට මේ කැමරාවෙන් ඉඳලා තමයි ගැස්සෙන එක ඉන්නේ. නැත්නම් පැත්තට අල්ලපුවම පේනවා ඇති. එහෙම ගැස්සීමක් නැහැ. ඉතින් මේ විදිහට බැලුවලා පත්තුන්නේ නැහැ කියමුකෝ. කියන්නේ ධන ඍණ හොයාගන්න බැරුව අපි වැස්සුවලා. ඉතින් එහෙම වුණොත් අපි මේකේ ධන ඍණ මාරු කරලා මේ ආයෙ පාර පාසල මාරු කරන්න තියෙන්නේ. ඉතින් එතකොට එහෙම වැඩ කරා නම් මේක වැඩ කරනවා කියන්නේ අපි අවුලක් නැතුව වැඩ කරේ. ඉතින් මේක දැන් ඔයගොල්ලෝ බලනවා මේ විදිහේ බල්බ් එකක් ගත්තා නම් කිසිම අවුලක් වෙන්නේ නැහැ ඔයාලට. ඒකේ සාමාන්‍ය විදිහට ධන ඍණ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට නැතිනම් තමයි ඉතින් ඒ වගේ විශේෂ දෙයක් මම කියනවා කිව්වනේ.
ඉතින් මෙන්න මේ විදිහේ බල්බ් තියෙනවා අපි ඕන තරම් වෙහිකලා ඇති. ඉතින් මේ විදිහේ වයර් දෙක විතරයි ගැලවිලා තියෙන්නේ. අපි ඒකත් දැන් මේ විදිහට පාස් කරලා කිසි අවුලක් නැතුව වැඩ කරන හැටි බලමු. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ ඕන තරම් බල්බ් විසික් කරලා ඉතින් ආයෙ බල්බ් කවදා විසික් කරන්න එපා කියලා මම කියනවා. මේ විදිහ try එකක් දාලා බලන්න මේ විදිහට repair කරලා බලන්න. ඉතින් ඔයගොල්ලෝ එතකොට ඔයාලගේ දැනුම වර්ධනය වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පේන ඇති මේ විදිහේ ඒ බල්බ් එකත් කිසිම අවුලක් නැතුව වැඩ කරනවා. ඉතින් මේ වගේ වැඩ කරද්දී අනිවාර්යයෙන් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න අපිට කරන්ට් එක යන වදී කියලා. ඉතින් ඒ හින්දා මේවා අල්ලන්න කරන්න වැඩි යන්න එපා. ඉතින් ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. වගේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ සුපිරි වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා දාන්න. ඒ වගේම මගේ channel එකේ RC plane ගැන වීඩියෝ තියෙන ඒවටත් කැමති කට්ටිය නම් අනිවාර්යයෙන් එකතු වෙලා ඉන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.